මොකද එක පැත්තකින් ආණ්ඩුව දන්නේ නැහැ ආණ්ඩුවේ ප්‍රෙස් එකේ print කරන පොතේ print කරන්නේ මොකද්ද කියලා. දැන් තව ටික දවසින් අර බුදු පිළිමේ වඩම්මගෙන පොලිසියට ගියා වගේ ආණ්ඩුවට මේ විදියට ගියොත් වෙන්නේ printing machine එක කරන් යන්න වෙනවා පොලිසියට. ඒ දැන් අමාත්‍යාංශයේ ලේකම් ගිහලා පැමිණිලා දානවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න දාපු කමිටුව අයින් වෙනවා. බෑ කමිටුව පත් කරපු අගමැතිවරිය තාම ඉන්නවා. ඉතින් ආණ්ඩුව දන්නේ නැත්නම් මේ ආණ්ඩුවේ පෙළපොත්වල print කරන එකේ තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේ ආණ්ඩුවක් රටේ ජනතාවගේ පැත්තෙන් තව මොකද්ද කල්පනා කරන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුවට සංස්කෘතිය ආගම දහමක් නැතුව ඔහේ අයාලේ රට අරගෙන ගිහිල්ලා මේ බටහිර සමහර රටවල් වල අවශ්‍යතාවය ඉටු කරගන්න ඕනේ විදියට නම් ආණ්ඩුව ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. ඉතින් එතනින් එහාට අර රටක ජනාධිපති කෙනෙක් වෙවිලා අරන් ගියානේ හෙලිකොප්ටරයකින්. ඒක තමයි වෙන්නේ. අපේ රටටත් තව ඉස්සරහටම ගියොත්. තම ආදරණීයයන් නොහඬන රටක් වෙනුවෙන් ඉවත් වෙනු රටම එකට ජාතික මෙහෙයුම